ආයිබෝන් හැමෝටම සීනක YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ලෝකේ අපි නොහිතන වෙලාවට මොන වගේ දේවල් සිද්ධ වෙනවද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. අද අපි ඔයාලට අරගෙන ආවේ කැමරාවල ආම්බෙන් සටහන් වුණු හිතා ගන්නවත් බැරි පුදුම හිතෙන සිදුවීම් පෙළක්. වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනි වීඩියෝ එක නම් එක හිතර වෙලා යන එකක්. ගෙදර ඇතුළට එන්න හදනකොටම දොර ගාව සර්පෙක් ඉන්නවා. හැබැයි අයිතිකාරයා ඒක දැක්කේ නෑ. බල්ලා තමයි පස්සේ ඒක දැකලා බය වුණේ. තව පොඩ්ඩෙන් මොනවා වෙයිද? නැත්තම් ලයිට් එක දාන්න ගිහින් මෙයා වැටිලා බලන්න. මේක නම් බ්ලේසින් උනේ නෑ. පරිස්සමෙන් ඉන්න ඕනි මේ වගේ වැඩ කරද්දී. මේ Amazon delivery කරන මල්ලි කෙනෙක්. බල්ලා දැක්ක ගමන් බය වෙච්ච පාර මිනිහා කාර් එක උඩට පැන්නා. ඒ ඇස්සේ ෆොටෝ එකකුත් ගහනවා ඩිලිවරි කරා කියලා පෙන්නන්න. මරු හැබැයි. පොඩි ළමයි කරන වැඩත් හරිම අහිංසකයි. මේ දුව දොර අරින්න ගිහින් වෙච්ච ඇපැද්දිය බලන්නකෝ. තව පොඩ්ඩෙන් එයාටත් කරදරයක් වෙනවා. තමන්ගේ ගෙදරම ඉන්න මිනිස්සයව දැකලා මෙයා බය වුණ හැටි බලන්න ෆෝන් එකේම ඉන්න ගියාම වටපිට පේන්නේ නෑනේ. අන්තිමට ඉතින් hinaවෙන් තමයි ඉවර වුනේ. සමහර වෙලාවට අපි හිතන්නේ නැති වෙලාවට තමයි කරදරේ එන්නේ. මේ කඩේ ඇතුලේ ඉනිමක පෙරුණු විදිය දැක්කම ඇඟ හීතර වෙලා යනවා. හැබැයි ළඟ කාටවත් දුක අනතුරක් වුණේ නැහැ. මෙයා බලන්නකො සෑන්ඩ්විච් කණ්ඩක් හදාන කොහේ යන්නද මේ හදන්නේ? අයියෝ අන්තිමට බඩට යන්න තිබ්බ සෑන්ඩ්විච් ටික බිමට තමයි ගියේ. සේරම ඉවරයි. මේ මිනිස්සයාට වෙච්ච වැඩේ සතුන්ට කන්න දෙන්න ගිහින් මෙයාට එළුවෙක්ගේ ලැබුණු තෑග්ග බලන්නකො. හොඳට නිින්ද ගිහින් ඉදි දරුවා හැරුණාම අයියා බය වෙච්ච පාර ඇඳෙන් විසි වෙලා ගියේ. පව් ඉතින්. කුස්සියේ තියෙන බඩු එක්ක සෙල්ලම් කරන්න ගියාම මෙන්න මේ වගේ දේවල් තමයි වෙන්නේ. මුළු කුස්සියම ඉවරයි. අම්මගෙන් අහගන්න වෙයි අද නම් හොඳටම.
මෙන්න හැංගිමුත්තන් සෙල්ලමේ අන්තිම අවස්ථාව. පොලිසියෙන් බේරෙන්න AC මැෂින් එක පිටිපස්සේ හැංගුණාට මොකද? අන්තිමට නිකම්ම අහු වුණා. මල්ලි හිතුවත් දන්නේ නැහැ තමන්ව පේන්නේ නැහැ කියලා. ජිම් එකේ ව්‍යායාම කරද්දි පරිස්සම් වෙන්න ඕනේ. මේ නංගි බැලන්ස් එක නැති වෙලා වැටුණු හැටි දැක්කම අපිටත් රිදෙනවා වගේ දැනෙනවා. හැබැයි එයා නම් hina වෙලා නැගිට්ටා. ඉම වැටලා තියෙන වෙලාවට බල්ලව වඩාගෙන යන්න ගිහින් වෙච්ච දේ ඉස්සලා වැටුණු පාර දෙන්නම බිම. ඒ වුණාට බල්ලට නම් එකක් සෙල්ලමක් වගේ. බාහිර එකක් ඇතුලේ බිම නිදාගෙන ඉන්න බල්ලෙක්ව දැක්කේ නැතුණා වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි. මෙයා බල්ලගේ ඇඟේ පැටලිලා වැටුණු විදිය බලන්නකො. බල්ලටත් පුදුම ඇති මොකද්ද උනේ කියලා. ඩිලිවරි කරා කියලා ෆොටෝ එකක් ගහලා පාර්සලයක් අරන් යන මේ මිනිස්සයා මොන වගේ කෙනෙක්ද? මෙන්න මේ ඇලෙක්සා එක්ක වලි මෙන්න මේ ඇලෙක්සා එක්ක වලි සද්ද වැඩි කියද්දි ඇලෙක්සා තවත් සද්ද දානවා. ඇත්තටම මල්ලිට මල පැල්ලා කෑ ගහනවා. තාක්ෂණයත් එක්ක සෙල්ලම් බෑ පුතේ. මෙන්න බලන්නකො වැඩක් ගරාජ් එකේ දොර ඇරනකන් ඉවසුමක් නැහැ. රිවර්ස් කරන්න ගිහින් කාර් එකටයි දොරටයි දෙකටම දෙයියන්ගම පිටයි. අපරාධි සල්ලි කියලා හිතනවා ඇති නේද? VR ගේම් ගහන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි කියන්නේ මේකයි. S2 වහගෙන සෙල්ලම් කරද්දි වටේ ඉන්න අයට තමයි වදින්නේ. බලන්නකෝ මේ පාරේ හැටි. මෙන්න බලන්නකෝ හොඳ අසල්වැසියෙක් ගෙදර දොර ඇල්ලලා තිබුණු පාර එළිය හිටව බල්ලෝ දෙන්නම ඇතුළට දැම්මා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ එයාලා ගෙදර නෙමෙයි. බල්ලෝ දෙන්නත් පුදුම වෙලා බලනවා මේ කවුද කියලා. පාස්සලේ දීලා මෙයා යන්න හදනකොටම මෙයා ලිස්සලා වැටුනේ මල් පාත්තියටයි. නංගි කෙනෙක් ළඟ වුණ නිසා පොඩ්ඩක් ලැජ්ජයිත් ඇති. කඩේක බඩු ගන්න ගිහින් පොළොව පලාගෙන බිමට වැටුණු හැටි දැක්කම ඇත්තටම බය හිතෙනවා. වාසනාවකට මෙයාට ලොකු අනතුරක් උනේ නැහැ.
මෙන්න මේ නංගි බෑග් එක තියලා පොඩ්ඩක් උඩට යනවා. බෑග් එක ඇලේ නේද? කුණු බාල්දිය හිස් කරන්න ගින් ලොරිය ඇතුළටම එක ගිය විදිය දැක්කද? මිනිස්සයාත් පුදුම වෙලා බලන් ඉන්නවා කොමගේ කුණු බාල්දිය කියලා. හෝටලයක් ඇතුලේ කෑම ටිකක් අරන් එද්දි මේ නංගි ලිස්සලා වැටුණු හැටි අම්මෝ ඒක නම් හොතටම වැදුනා. කෑම ටිකක් බිම නංගිටත් තුවාලා ඇති. හිම වැටිලා තියෙන වෙලාවට බ්‍රේක් ගැහුවා කියලා වැඩක් නැහැ. කාර් එක පාලනය කරගන්න බැරුව ගිහින් තාප්පේ වදින හැටි බලන්නකෝ. නංගිලා 3 දෙනෙක් යනවා. අප්පට සිට ගියාට වැඩිය වේගෙන් මෙයාලා ඔන්න එනවා. අද අපි බලමු මේ සිදුවීම් අතරින් ඔයාලා වැඩියෙන් පුදුමයට පත් කළේ මොන සිදුවීමද? පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.